අයිබෝන් යාළුවෝ අපි ඔන්න මේ ගොඩක් කාලයකට පස්සේ පොඩි සංචාරයකට ආවා. මේ ඒ ආපිලායි තමයි අපිට මේ ලොකේෂන් එක හම්බුනේ. අපි ගිහින් බලමු කොහොමද කියලා. ටිකක් කැලේ ඇතුළට වෙන්න තියෙන ලස්සන ලොකේෂන් එකක්. මේ අපි දැන් යන ගමන් මේ පාර තමයි මේ තියෙන්නේ. අපි ගිහින් බලමු කොහොමද කියලා. මේ වගේ ගිය පාරවල් හරහා තමයි යන්න තියෙන්නේ මේ රිසෝට් එකට. රිසෝට් එකක් වල මේක පොඩි රිසෝට් එකක්. අපි ගිහලා බලමු එහෙනම් කොහොමද කියලා. මේ මෙතන තියෙනවා ඕපන් ලොකේෂන් එකක් තියෙනවා කට්ටියට එන්ජොයි කරන්න පුළුවන් විදිහට මෙතන හැමදේම හදලා තියෙන්නේ. ගිනිවැලයක් වගේ එහෙම ගහනවා නම් අපිට මෙතන ගහන්න පුළුවන් විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. අපි බලමු ඉස්සරහට ගිහලා කොහොමද කියලා. මේ තියෙන්නේ මේක තමයි මේ අපේ ප්‍රධාන නවාතැන. ඔබට පේනවා නේද මේක තමයි අපිට රැයට නවතන් ගැනීම සඳහා මේ සූදානම් කරලා තියෙන්නේ. අපි ගිහලා බලමු කොහොමද කියලා මේක ඇතුළ. තාමත් ලස්සන ලෙස මේක නිර්මාණය කරලා තියෙනවා මේකේ අලවනාකරු ඉතින්. ඔයාලන්ට පේනව නේද අපේ පරිසරය කොහොමද කියලා. මෙතන තමයි මේ ආහාර ගන්න සකස් කරලා තියෙන තැන. උඩට ගිහිල්ලා අපි කොහොමද එතන තියෙන්නේ කියලා. මෙතන වෙනම මේ ප්‍රයිවට් රූම් එකක් තියෙනවා. මේකෙත් අපිට ඉන්න පුළුවන්. එතන තාමත් අපිට හොඳට අපේ පරිසරය හොඳට බලා ගන්න පුළුවන්. අර කාමරයට අමතරව අනිත් අයට විඳා ගන්න මේ වගේ මෙට්‍රස් දාලා තමයි හදිස්සලා තියෙන්නේ. ඉතින් අවුට පරිසරය අපිට මෙතන ඉඳලා බලනම පේන විදිය ඇත්තම විතර ගොඩු අපි මේ යන්න හදන්නේ මේ පල්ලෙහා දොළපාර ගාවට. ඉඳලා බලමු කොහොමද කියලා. දැන් තමයි අපේ කට්ටිය වතුරට දාලා ඉන්නේ. ඊරෑ ටිකක් වැස්ස නිසා දොළපාරේ වතුර හොඳට තියෙනවා වගේ. අපි ගිහලා බලමු කොහොමද කියලා. ඉතින් මේ උඩින් ඉඳලා වැටෙන වතුර පාර මෙතනට එකතු වෙලා තමයි පල්ලෙහාට යන්නේ. ඒ නිසා මෙතන බය නැතුව විනෝදෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි වතුර වල පැහැදිලි බව නිසා බය නැතුව පිනන්නත් පුළුවන්. ඉතින් මේ වගේ සුන්දර පරිසරයක ඉන්නවා කියන්නේ අපිට කාලය යනවා තේරෙන්නේවත් නැහැ. නමුත් දැන් අපිට යන්න කාලය හරි. ඉතින් හිතුමතේ රට වටේ අපි කිතුලන්ත රිසෝට් එකට සමුදීලා යන්නයි හදන්නේ. තවත් සුන්දර පරිසරයකින් හමු වෙමු.